කොහොමද ඉතින් ඔයාලට මේ ලොග් එක පරණ ලොග් එකක් කලින් දාලා තියෙනවා. 안녕하세요. 거기 서울 KTX에 있어요. KTX죠. 그거가 있어요. 아, 몇 시에요? 9시 16분에 있어요. 9시 9분. 네, 자리가 있어요. 그럼 한 잔 주세요. 떠올려 보여드릴까요? 한 잔 주세요. 갑자기 네. 5번, 6번 내려가시면 되세요. 네, 안녕하세요. channel එක කරන්නේ නැහැ කියලා හිතලා මම වීඩියෝ කීපයක්ම ඩිලීට් කරා. ඉතින් ඒ ඩිලීට් කරපු එකෙන් හොඳටම රීච් වුණේ මෙන්න මේ වීඩියෝ එක තමයි. ඉතින් ඒ නිසා මම හිතුවා ආයෙමත් vlog එක ටිකක් ඔයාලට කම්මැලි නොවෙන්න අලුතෙන් වොයිස් කරලා දැම්මා නම් හොඳයි කියලා. මේ vlog එක ගිය අවුරුද්දේ කොරියාවේ තිබුණු චූසොක් නිවාඩුවට මම සෝල් වලට ගියපු vlog එකක්. මම සෝල් වලට ගියේ නම් තනියම. හැබැයි මට එහිදී යාළුවෙක් එක්ක හම්බ වුණා ලංකාවේ. මම දැන් මේ ඉන්නේ ස්ටේෂන් එකේ. ට්‍රේන් එක එනකන් සෝල් වලට යන්න මම යාළුවට එනවා කිව්ව වෙලාවටත් වඩා ගොඩක් පරක්කුයි. මේ ට්‍රේන් එකේ තමා මම සෝල් වලට යන්නේ. මට සෝල් වලට පැයක වගේ දුරක් තමා තියෙන්නේ. ඒ නිසා ලොකු වෙලාවක් යන්නේ නෑ ඉතින් ට්‍රේන් එකේ. මට ෂීට් එකක් නම් හම්බුනේ නැහැ. මට හිතගෙන තමයි යන්න උනේ. මම නම් කොරියාවේ ට්‍රේන් එකේ යනවට වඩා මම ආස බස් එකේ යන්න. මොකද ට්‍රේන් එකේ යනකොට පේනවට වඩා බස් එකේ යනකොට වටපිටාව ඊටත් වඩා ලස්සනට බලන්න පුළුවන්. මේ තියෙන්නේ සෝල් යොක් එක. එහෙම නැත්නම් සෝල් ස්ටේෂන් එක ඉස්සරහා. මම මුලින්ම යන්නේ මගේ යාළුවව හම්බෙන්න. එයා ඉන්නවා කිව්වේ ලයිබ්‍රරි එක. බලමු ගිහින් ඒ ලයිබ්‍රරි එක මොන වගේද කියලා. ඉතින් මෙතන බලන්න ඕනනේ මගේ යාළුවට තමා ගොඩක්ම. මේක කන්නම් ඒරියා එකේ තියෙන සුපර් ෆේමස් ප්ලේස් එකක්. මේ ප්ලේස් එක කොරියාවල biggest underground shopping mall වලින් එකක් කියලා ෆේමස්. ඒත් මෙතන ස්පෙෂල්ම දේ තමයි මෙන්න මේ ස්ටාෆ්ෆීල්ඩ් ලයිබ්‍රරි එක. මේ ලයිබ්‍රරි එක අපිට ෆ්‍රී තමා බලන්න තියෙන්නේ. ඔයාලට ඕනේ නම් මෙතන shopping කරන්න, ඒ වගේම රස කෑම ගන්න හැමදේම එකම තැන තියෙනවා. මට නම් මෙතන හරිම ක්ලාම් ඒ වුණාට ලක්සරි වයිබ් එකක් තමා දැනුනේ. ඉතින් ඔයාලා කවදා හරි කොරියාවට ආවම බකට් ලිස්ට් එකට යන්න දාගන්න ඕන තැනක් තමයි මේ ලයිබ්‍රරි එක. ඊළඟට බලන්න යන තැනට අපි ගියේ ජිහාචොල්ල එක.
හැබැයි මම නම් ජිහාචල් වල යන්න වැඩිය කැමති නැහැ. මොකද මට ඒකේ යනකොට වටපිටාව වැඩිය පේන්නේ නැති නිසා මට ඒක සෙට් වෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් සෝල් වල නම් ජිහාචල් එක යන එක තමයි පහසුම. මොකද ටැක්සි එක එහෙම යන්න ගියොත් කෝ ගාණක් එනවා ඔයාට. ඊළඟ ප්ලේස් එක බලන්න යන්න කලින් අපි ගියේ කන්න. ඉතින් මෙතන නම් හරිම ක්ලවුම් වයිබ් එකක් තමයි තිබුණේ. මම හරිම ආස වුණා මේ රෙස්ටෝරන්ට් එකට. ඒ වගේම ඒකේ කෑම එකත් ගොඩක් රසයි. ඉතින් මේ ව්ලොග් එක ගත්ත කාලේ ටිකක් ලාවට වගේ සීතල ගතියක් තිබුණා. ඉතින් ඒ වගේ කාලෙදි තමයි ඇත්තටම කොරියාවේ ඇවිදින්න හරිම ආස හිතෙන්නේ. මොකද කාලගුණේ හොඳයි කියන්නේ ඇත්තටම හිතට හරිම අමුතු හැඟීමක් දැනෙනවා. මෙන්න මේ පේන කොළ පාට ගස්, මේ මල්, මේ හැමදේමත් එක්ක කොරියාව හරිම ලස්සනට විඳින්න පුළුවන්. මේ හරියට කියන්නේ ගන්හාමුන් කියලා. අර ඈතින් පේන ස්ට්‍රක්චර් එක කොරියාවේ ඉතිහාසයේ හරිම ආදරණීය, ඒ වගේම හරිම ගෞරවනීය රජ කෙනෙක් වෙන සේජෝන් රජතුමාගේ ස්ට්‍රක්චර් එක. දැන් මේ අපි යන්නේ කිම්බුක්කුම් බලන්න. ඉතින් ඔය කොරියාවලට ආවට පස්සේ ඔයාගේ බකට් ලිස්ට් එකට අනිවාර්යෙන්ම දාගන්න ඕනි ප්ලේස් එකක් තමයි මේ. මෙතන view එක ගැන කියනවා නම් හිස්ටරි එකයි මොඩර්න් වයිබ් එකයි දෙකම එකට බලන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මෙතන. මේක ඇතුළට ගියාම ගොඩාක් දුරට යන්න තියෙනවා බලන්න. ටික දුරක් නම් අපිට ෆ්‍රී බලන්න පුළුවන්. හැබැයි ඇතුළටම යනවා නම් අපි ටිකට් එකක් අරගෙන තමයි ඇතුළට යන්න ඕනේ. දැන් ඉතින් යන්නේ හන්බොක් එකක් අඳින්න. හන්බොක් කියන්නේ සවුත් කොරියාවල පරණ සාම්ප්‍රදායික ඇඳුම්. ඒ වගේම ගැහැණු ළමයි අඳින හන්බොක් එකේ උඩ ඇඳුමට කියන්නේ ජොගෝරි කියලා. ඒ වගේම ස්කර්ට් එකට කියන්නේ චිමා කියලා. මේ හන්බොක් ස්ටයිල් එක එන්නේ කොරියාවේ ජෝසන් රාජවංශ කාලේ. ඒ වගේම මේ හන්බොක් එකේ කලර්ස් වලටත් ස්පෙෂල් මීනින්ග්ස් තියෙනවා. මගේ හද මඩලේ නතර වෙලා නටු අග පිපුනට ලස්සන වනමල් කවුරුත්නේ එහිරුව තුටුවේ පින්න කැකුලියේ ඔබ සුවනින් මගේ ජීවිතය යහනනේ ලස්සන ඉන්න මලේ. හන්බොක් රෙන්ට් කරන ගොඩක් ෂොප් වල පැය දෙකකට වගේ තමා මේ ඇඳුම රෙන්ට් කරන්න පුළුවන්. ඉතින් ඔයා ඊට වඩා පැය ගාණක් ඉන්නවා නම් ආපහු ඔයාට පොඩි ගාණක් එකතු වෙනවා. මුලින්ම සල්ලි ගෙවලා තමා ඔයා එළියට එන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ෆෝන් නම්බර් එක යාලා ලියා ගන්නවා. ඒ වගේම මේ හන්බොක් රෙන්ට් ෂොප් වල එක එක ජාතියේ කලර්ස් වලින් හන්බොක් තියෙනවා. මගේ සුරකින්නම් තියෙන තුරා මගේ හදේ සුසුම් ලස්සන ඉන්න මලේ
සුවඳයි සෑම කලේ මගේ හද ගත්ත ළඟේ ඔබ මගේ මයි සෑම දිනේ නටුවින් ගිලෙහුණු ඉන්න මලක් සුළඟට පාවවිත් මගේ හදමින් දැන් මේ ඇවිත් ඉන්නේ මේ කෙම්බුක්කුම් පැලස් එක ළඟම තියෙන ෆේමස් මියුසියම් එකක් තමයි National Palace Museum of Korea කියන මියුසියම් එක. මේ මියුසියම් එකේ ජෝසන් රාජවංශයේ රජවරුන්ගේ හිස්ටරි එක හරි ලස්සනට තියෙනවා. රජවරුන් භාවිතා කරපු අයිටම්ස් ඒ වගේම ගොඩක් චිත්‍ර බලන්න පුළුවන්. මියුසියම් එක බලලා අවසානයට අපි ගෙදර යන්න එළියට ආවා. එනකොට 6ට විතර ඇති. 6ට විතර මෙන්න මේ වගේ තමා මාලිගාව ඉස්සරහා තිබුණේ. හරිම ලස්සන ක්ලාම් වයිබ් එකක් තමා තිබුණේ. මේ ගන්හාමුන් එහෙම නැත්තම් පැලස් එක ඉස්සරහා මේ තියෙන ලස්සන කඳු පන්තිය ඒ වගේම මේ හරිය තියෙන මොඩර්න් වයිබ් එකත් එක්ක මට නම් මේ හරිය දාලා යන්න හිතුනේම නැහැ. ඉතින් යාළුවනේ ඔයාලා මොනවද හිතන්නේ? ඔයාලා සෝල් වලට මේ වගේ ආවොත් ඔයාලට දවසින් මේ නගර බලලා ඉවර කරන්න බෑ. ඒ තරම් ලස්සන දේවල් තියෙනවා බලන්න. ඒ වගේම සෝල් ගොඩක්ම ලස්සනයි නයිට් විව් එක. මට හිතුනේ මානේ මට මේ හරියේ ඉන්න තිබුණා කියලා. මම හිතනවා මේ vlog එක බලන ඔයාලට එහෙමම හිතෙන්න ඇති කියලා. ගොඩක් රැ වුණ නිසා මම යාළුවට සමු දීලා මම ටැක්සි එක නැගලා ස්ටේෂන් එකට ගියා. අපි දෙන්න දෙපැත්තකට තමා ගියේ. ඉතින් මෙන්න මෙහෙම තමා මම ටැක්සි එකේ යනකොට නයිට් විව් එක පෙවුනේ. හරිම ලස්සනයි. ඉතින් යාළුවනේ කොහොමද vlog එක? ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඔයාලගේ ආදරණීය කමෙන්ට් තමා මාව channel එක ඉස්සරහට අරගෙන යන්නේ. එහෙනම් ආයෙ vlog එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. අන්‍යෝන්.